ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා රුසිරු ව්ලොග්ස් YouTube channel එකට අදත් අපි ආවේ රත්නපුර ප්‍රදේශයේ පිහිටා තිබෙන රජනෑව දියඇල්ල නරඹන්න. ඉතින් රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ එනකොට තිරුවානකැටිය හන්දියේ ඉඳන් බස් එකක එනවනම් රුපියල් 40ක වගේ පුංචි දුරක් තියෙන්නේ. මෙන්න මේ ඔයාලට පේන පාලම ගාවෙන් බහින්න ඕනි. මෙතන පාලම ගාවෙන් බැහැලා එතකොට ඔයාලගේ වම් අත පැත්තෙන් මෙන්න මේ පාලමේ අයිනෙම්ම තියෙනවා පුංචි පාරක් පහලට බහින්න. එන්නේ පාර දිගේ ওই විදියට ඉස්සරහට හෙමින් ඇවිදගෙන යනකොට ඔයාලට ගොඩක් දුර යන්න නෑ, ටික දුරයි යන්න තියෙන්නේ. බට කැල්ලනේ රජනෑව දියඇල්ල බලන්න ආපු මේ ගමනට මාත් එක්ක එකතු වුණා ෂෙහාන් මල්ලි, අපේ ගෙවල් ගාව මල්ලි කෙනෙක්. ඉතින් දැන් මේ අපි යන්න හදන්නේ දියඇල්ලේ උඩ හරිය බලන්න. ඉතින් පරිස්සමෙන් යන්න ඕනේ. ගල් ඉස්සෙනවා හිමීට අඩිය තීතිය ටිකෙන් ටික අපි උඩට ගියා. මල්ලේ ෂෙහාන් කැම් එක අනිත් පැත්තට ගන්න. YouTube එකට දාන්න බෑ. ආන්නේ
මේතනක රජ නෑවනේ රජ නෑව මේ වගේ තව තියෙනවා උදාවල. යා ඔව් ඒ ලිස්සනවා ඈ පුළුවන්ද ගන්න ඔව් මොන්ගල යා ඔව් ඉතින් යාළුවනේ දැන් දියඇල්ලේ උඩම හරියට කිට්ටු වෙලා ඉන්නේ තවත් උඩට යන්න පුළුවන් ඉතින් මම මේ ලස්සන සුන්දර ජල පහරවල් වල ගල් තලාවල් වල වීඩියෝ ටික ගන්න ගමන් හිමීට උඩට යනවා ශිහාන් මල්ලි නම් ඔයාලට පේනවා ඈත අඩියට දෙකට උඩටම ගිහිල්ලා ඉතින් යාළුවනේ අපි උඩටම ආවා ඔය පල්ලෙන් පේන්නේ අපි ආපු පාර අපි උඩටම ආවා දියඇල්ලේ ඉතින් පරිස්සමින් එන්න ඕනේ ඉතින් අපි අද මේ තැන ඕගොල්ලන්ට පෙන්වන්න ඕනේ ඉඳමයි ආවේ මේ ලිස්සනවා පරිස්සමින් ඉතින් ඇවිල්ලා මේ ස්ථාන මේ සුන්දර ස්ථාන බලාගෙන විනෝදෙලා යන්න කියලා කට්ටියට කියනවා ඉතින් යාළුවනේ අපි දැන් ඉන්නේ රජනෑව දියඇල්ලේ උඩම හරියේ මේ තැන් වලට පරිස්සමින් එන්න ඕනි. ඉතින් අපි දැක්කා මේ සුන්දර තැන අසුන්දර දර්ශනයක්. දැන් මම ඒක ඔයාලට පෙන්නනවා. මේ අපේ ලංකාව මේ සුන්දර දේවල් මේ දේවල් අපි මේ උරුමයන් අපි විනෝද වෙලා අපි ඒ තැන් අපවිත්‍ර නොකර ඒවා පාවිච්චි කරන්න ඕනි. ඉතින් මම ඔයාලට දෙයක් පෙන්නන්නම්. ඉතින් මේ ශිහාන් මල්ලි ඔයාලට පෙන්නන්නේ මේ මෙහෙම දේවල් කරන්න එපා. එතකොට අපේම දේවල් තමයි මේ නැති වෙන්නේ. ඈ ඔව් අනිත් මේ සුන්දරත්වය රටේ සුන්දරත්වය අපි කවුරුත් ඇවිල්ලා භුක්ති විඳින විනෝදයකට එන නිදහසේ මේ වගේ දේවල් කරන්න එපා. අපිටමයි මේවායින් හානි. මේවා මේ අයින් වලවක් කොහෙවන්න මේ දාලා තින්නේ මේ අපි මේ නාන්න ඒ තැන ප්‍රධාන තැන පල්ලේ නාන තැන එතන අයිනේ. ඉතින් විනෝද වෙන්න ඇවිල්ලා අන්තිමට බෙහෙත් තරම් තමයි යන්න වෙන්නේ මේවා පෑගිලා ඈ මේ දේවල් බලන්න එපා. ඔයාලා විනෝද වෙන්න මේවා එක තැනකට දාලා යන්න. එතකොට අපි හරි අයින් කරනවා. ගෙනියන්න බැරි නම් ඔව් ගෙනියන්න බැරි නම් ඒ බෝතලයක් ඔය පාවිච්චි කරන දේවල් ඕවා
බිඳලා කෑලි වලට කඩලා ඒ වගේ දේවල් කරන්නේ නැතුව එක්ක අයිනකින් තියලා යන්න. එතකොට කාටවත් හානියක් වෙන්නේ නැහැ. නැත්තම් ඒ ගේන දේවල් මේ පරිසරයට අහිතකර දේවල්, දි รา පත් නොවන දේවල් ඒව රැගෙන යන්න. මොකද ගේනවා නම් අරන් යන්න බැරි කමක් නැහැනේ. ඒ විදිහට සුන්දර විදිහට මේ දේවල් අත්විඳලා සතුට වෙලා යන්න. හරි යාළුවනේ, අපේ උඩ ඉඳන් පල්ලට ආවා. පල්ලේ නාන තැන උඩින් වැටෙන ජල පහරේ උඩ ඉඳන් තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඉතින් එතනින් උඩ ඉඳන් එන ජල පහර දියැලක් විදියට පල්ලටම වැටෙනවා. ඉතින් එතන මුදුනේ නම් ශිහාන් මල්ලි තමයි වීඩියෝ එක ගත්තේ ගිහිල්ලා. හරිම සුන්දර දර්ශනයක්. ඉතින් යාළුවනේ අපි දියැල්ලේ පහලට ආවා. දැන් පහලින් ඉඳන් තමයි වීඩියෝ එක ගන්නෙ. අපි මේ රජනාව දියැල්ල සම්බන්ධව තියෙන ඓතිහාසික පසුබිම ගැන පොඩ්ඩක් කතා කරමු. ජනප්‍රවාදයට අනුව වලගම්බා රජු සතුරන්ගෙන් සැඟවී සිටි සමයේ මෙම දියැල්ල ආශ්‍රිත ප්‍රදේශයේ රැඳී සිටි බව පැවසේ. රජු මෙහි දියනෑමට පැමිණි නිසා රජ නෑ ඇල්ල පසුව රජනාව ඇල්ල ලෙස ව්‍යවහාරයට එකතු වෙලා තියෙනවා. ඒ වගේම යාළුවනේ මේ දියඇල්ල මීටර 12ක් පමණ උස වෙනවා. කළුගඟේ අතුගංගාවක් වන කුරුගඟට සම්බන්ධ වන දියදහරකින් මේ ඇල්ල නිර්මාණය වෙලා තියෙනවා. ඔන්න බලන්න යාළුවනේ, වතුරට අඩිය තිබ්බ විතරයි කකුල වටේම මාළුව පිරීලා කකුල කන්න පටන් ගත්තා. එහෙනම් මගේ යාළුවනේ, කොහොමද වීඩියෝ එක ගැන අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේ මගේ වීඩියෝ එකට ලයික් කරන්න, මගේ වීඩියෝ ෂෙයා කරන්න. විශේෂයෙන් මගේ රුසිරු ව්ලොග්ස් YouTube channel එක subscribe කරන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. සුබ දවසක්.